සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ලිවින්න යෝගාශ්‍රමයට. ඔයාලා භාවනා කරනකොට දැනෙලා තියෙනව නේද? නිකන් කවුරු හරි අනිනවා වගේ. එහෙම නැත්තම් කවුරු හරි නිකන් අත ගන්නවා වගේ. එහෙම නැත්තම් සමහර තැන්වල කසන්න හිතෙනවා. විශේෂයෙන්ම අපේ නහය හරිය වගේ කසන්න හිතෙනවා. එහෙම නැත්තම් අපි මල පිට කරලා ආවත් අපිට මල පිට කරන්න ඕනි වෙනවා. මුත්‍රා පිට කරලා ආවත් මුත්‍රා පිට කරන්න ඕනි වෙනවා භාවනාවට ගියාම. නැගිටින්න හිතෙනවා. එහෙම නැත්තම් අපි කෑම කාලා ආවත් බඩගිනි හැදෙනවා. එන්න මේ වගේ දේවල් වෙලා තියෙනව නේද? ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට හිතන්නේ නැති මේ මගේ කරුමේ මට කිසිම භාවනාවක් කරගන්න බැරි කෙනෙක් කියලා දුක් වෙලා ඇති. එහෙම නැත්තම් මට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා. ඒ හින්දා තමයි මට මේ වගේ දේවල් වෙන්නේ. ඒ හින්දා මට භාවනාව කරගන්න බෑ කියලා ඕගොල්ලෝ භාවනාව අතහැරලා දාලා ඇති. නමුත් මම ඕගොල්ලන්ට අද කියලා දෙනවා මෙන්න මේ වගේ එන භාවනාවට එන පොදු බාධක නිදිමත වෙන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්. මම අර කලින් කියපු දේවල් ටික මේ දේවල් ටික ඕනම කෙනෙක් භාවනා කරනකොට එන පොදු බාධක. හරි? මේවා කිසිසේත්ම අමනුෂ්‍ය දෝෂ හෝ එහෙම දේවල් නෙමෙයි. මේවා සම්පූර්ණම අපේ ශරීරය, අපේ මනස භාවනාවකට හුරු වෙලා නැති හින්දා අපි අලුතෙන් භාවනාවක් අපේ ඇතුළට දාන්න ගියාම ඊට ප්‍රතිවිරෝධීව අපි තුලින් නැගෙන නොඑක් ශක්තියින්. මේ ශක්තියින් තමයි අපිට මේ එක එක විදිහට දැනෙන්නේ. ඉතින් අපිට පොඩි ව්‍යායාම් ටිකකින් පුළුවන් මේ දේවල් වෙනස් කරගන්න. දැන් මටත් පොදුවේ ওই බාධක ආවා. සමාධියක් හැදීගෙන එනකොට නිින්ද යනවා. එහෙම නැත්නම් සමාධියක් වැඩිගෙන එනකොට කන්න ඕනි කියලා හිතෙනවා මොන හරි. තේ එකක් හදාගෙන බොන්න ඕනි කියලා හිතෙනවා. දැන් ඇති කියලා හිතෙනවා. හවසට කරනවා දැන් නවත්තන්න ඕනි කියලා හිතෙනවා. මේ වගේ නොඑක් විදිහේ චර්යාවන් අපි තුලින් මතුවෙනවා. එතකොට මේක පැහැදිලිවම හැඳින්නුවොත් මේ తত্ত্বය අපේ ශරීරය අපි ජීවිත කාලෙම හුරු කරලා තියෙන්නේ භාවනාවක් කරන්න හෝ එහෙම නැත්නම් සමාධියකින් ඉන්න හෝ සිහියෙන් ඉන්න හෝ භාවනා කමටහක් මෙරෙහි කරන්න හෝ ඒ ආධ්‍යාත්මික ජීවිතයක් සමග ජීවත් වෙන්න නෙමෙයි. අපි කන්න, බොන්න, නිදා ගන්න, වැඩට යන්න, සෙක්ස් කරන්න මේ වගේ දේවල් වලට තමයි අපි අපේ ශරීරය හුරු කරලා තියෙන්නේ. ඉතින් භාවනාවක් කරනවා කියන්නේ අපි අලුත් දෙයක් අපේ ඇතුළට පුරුදු කරන එකක්. ඒ අලුත් දෙයක් පුරුදු කරනකොට අර අපි කාලයක් පුරුදු වෙලා තියෙන ඇබ්බැහි විසින් නොඑක් විදිහේ උත්සාහයන් ගන්නවා අපේ භාවනා පුහුණු වීම ආපස්සට අදින්න. එයාගේ පරණ ඇබ්බැහි ටික කරගෙන යන්න අපි තුල. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන ව්‍යායාම වලින් පුළුවන් ගොඩක් දුරට මේන බාධක අවම කරගෙන භාවනාවේ හොඳ සාර්ථකත්වයක් ලබන්න. අපි සරලවම ගත්තොත් දැන් අපිට සමාධියක් එනකොටම නිින්ද යනවා. ඒ සමාධියක් එනකොටම නිින්ද යන්නේ අපේ ඇතුළාන්තයේ හුරු වෙලා තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් ටිකක් සරල සංවර වෙනකොට නිින්දට වැටෙන්න. දැන් අපි රැට නිදා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අපේ ඉන්ද්‍රියන් ටික බාහිරට දුවන එකත් නවතිනවා. ඇතුලෙන් එන සිතුවිලි ටික හිතන එකත් අපි නවත්තනවා. ඒ කියන්නේ අපි බලෙන්, ඒ කියන්නේ කැමැත්තෙන් හිතන එක නවත්තනවා. ඒක ඉබේම වෙනවා. එළියට යන්නෙත් නැහැ. ඇතුලේ ටික හිතන්න අපේ කැමැත්තකුත් නැති වෙනවා. අන්න එතකොට හිත නිද්‍රාවට වැටෙනවා. ඉතින් දැන් භාවනාවේදීත් අපි කරන්නේ එළියට දුවන්නෙත් නැහැ. ඇතුලේ තියෙන දේවල් කල්පනා කරන්නේ නැති මට්ටමට අපි එනවා. එතකොට අපේ ඇතුලට හුරු වෙලා තියෙන ඒ ලෙවල් එකට ආවම නිදා ගන්න. ඉතින් මොකද කරන්නේ? අපේ ඇතුලෙන් පුරුද්දට වගේ හිත සමාධිගත වේගන එනකොටම නින්දට වැටෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික අපිට පොඩ්ඩක් අවම කරගන්න පුළුවන් මේ ව්‍යායාම හොඳින් පුහුණු කරලා භාවනාවට වාඩි වීම තුලින්. ඒ වගේම තමයි අපිට භාවනාවේ තියෙන තව ප්‍රශ්නයක් තමයි අධික සිතුවිලි ගලණය. කිසිම භාවනා අරමුණක් එක දිගට අපිට කරගෙන යන්න බෑ. එකට එකක් පරස්පර විරෝධී නොඑක් සිතුවිලි වේගෙන් එනවා. ඒකත් අපිට එන බාධකයක්. ඒ වගේම තමයි අපේ මොළය ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන්නේ අපිව එක පැත්තකට අරගෙන යන්න. කොයිම වෙලාවකවත් සමබරව ජීවත් වෙන්න අපිට ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකක් හරි එක පැත්තකට අපිව අදිනවා. දැන් අපේ මොලේ මේ වෙලාවේ වම් පැත්ත නම්
ටිකක් වැඩිපුර වැඩ කරන්නේ අපි තර්කයට බරයි. මේ වෙලාවේ මොලේ දකුණු පැත්ත නම් ටිකක් වැඩිපුර වැඩ කරන්නේ අපි නිද්‍රාශීලී වෙනවා. එහෙම නැත්නම් අපි හැඟීම් බර වෙනවා. මේ වගේ අපේ මොලේ නිතරම අපිව එක අන්තයකට වැඩිපුර අරගෙන යනවා. දැන් ඔන්න ඔය වගේ තත්වයන් තියාගෙන අපි භාවනා කරන්න ගියාට ඒ භාවනාවල් සාර්ථක වෙන්නේ නැහැ. භාවනාවක් සාර්ථක වෙන්න නම් අපිට හොඳ මධ්‍යස්ථ ශරීරයක්, ඒ වගේම මධ්‍යස්ථ ස්නායු ක්‍රියාකාරීත්වයක්, ඒ වගේම හොඳ සමබර මොළයක් තියෙන්න ඕනේ. මේ දේවලුත් බලපානවා භාවනාවක් සාර්ථක වීම සඳහා. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන ව්‍යායාම වලින් ඔයගොල්ලන්ගේ මොළේ වම් පැත්තයි දකුණු පැත්තයි හොඳට සමානුපාත කරන්න. අන්නේ මොළේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබර වෙනකොට ඔයාලට අර මැද ඉඳලා ඔයාලගේ හිතට එන අන්තයන් තේරුම් ගැනීමේ හැකියාව හරිම පහසු වෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා අපි සිහියෙන් ඉන්නකොට අපි කරන්නේ අපි ගැන එන අන්ත ගැන තේරුම් අරගෙන ඒවැ යථාර්ථයේ දකිමින් ඒවට ඇලෙන්නේ නැතුව අපි මැද ඉන්නවා. මේ මැද ඉන්න නම් අපිට අපේ ඇතුලෙන් හොඳ සමබරව මොලේ ක්‍රියාකාරීත්වයකුත් තියෙන්න ඕනේ. මොලේ එක අන්තයකට අදිනකොට අපිට බෑ හිතෙන් සමබර වෙන්න. ඒක අපි හිතෙන්ම කරන්න ගියොත් ලොකු කාලයක් ගන්නවා. ඉතින් අපිට මොලේ සමබර කරගත්තොත් ව්‍යායාම වලින් අපිට පුළුවන් අපි මේ කරන භාවනාව ගොඩක් මැද ඉඳලා සාර්ථකව කරන්න. ඉතින් මම වැඩි මේක විස්තර කරන්න යන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙනවා අපේ මේ මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබර කරගෙන, ඒ වගේම අපේ ආධ්‍යාත්මික ශක්තියන් සමබර කරගෙන භාවනාවට එන මේ බාධක ජය අරගන්න ව්‍යායාම ටික. දැන් භාවනාව සඳහා අපේ මොලේ සමබර කරගන්න, අපේ ස්නායු සමබර කරගන්න, ඒ වගේම අපේ ඉඳා පිංගල සුෂුම්නා වගේ නාඩි හොඳට ක්‍රියාකාරී කරගන්න, සමබර කරගන්න අපි යම්කිසි ව්‍යායාමයක් කරනකොට ගොඩක් වෙලාවට වම් පැත්තයි දකුණු පැත්තයි එකවර ක්‍රියාත්මක වන අභ්‍යාස ගොඩක් වැදගත් වෙනවා. දැන් එහෙම නැති ඒවත් අරවට බලපානවා. නමුත් අපි භාවනාවක් සඳහා වෝම් අප් එකක් හදා ගන්නවා නම්, ව්‍යායාම ටිකක් කරනවා නම් ගොඩක් වෙලාවට මේ වම් පැත්තයි දකුණු පැත්තයි එකවර වැඩ කරන අභ්‍යාස ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයකට අපි කිව්වොත් අපි දකුණු කකුල පිටිපස්සට කරනවා නම් වම් අත උඩට කරනවා. අන්න ඒ වගේ වමයි දකුණයි කතිරාකාරව යන්න ඕනේ. අන්න ඒ වමයි දකුණයි කතිරාකාරව යන ශරීර ව්‍යායාම ප්‍රාණයාම අභ්‍යාස වුණත් දැන් නාඩි ශෝධන ගත්තොත් වමෙන් ගන්නවා දකුණෙන් පිට කරනවා, දකුණෙන් ගන්නවා වමෙන් පිට කරනවා. කතිරාකාරව යන්නේ. මෙන්න මේ කතිරාකාරව යන ව්‍යායාම ගොඩක් වැදගත් වෙනවා අපේ මොලේ සමබරතාවය පවත්වාගෙන යන්න. ඒ වගේම මොලේ වම් පැත්තේ දකුණු පැත්තේ අන්තර් සම්බන්ධතාවය වැඩි කරන්න. ස්නායු පද්ධතිය සමබර කරගන්න. ඒ වගේම අපේ ඉඳ පිංගල නාඩි හොඳට සමබර කරගන්න මේ කතිරාකාර ව්‍යායාම හරිම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා හිතනවා ඇති ඇයි මේ යෝගාසන කියන්නේ නැතුව මේ ව්‍යායාම කියන වචනේ අද පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම මම මේ ව්‍යායාම කියන වචනේ පාවිච්චි කරන්නේ අද මම ඔයාලට අද මේ කියලා දෙන ආසනවල නැත්නම් ඉරියව්වල යෝගාවල ඉරියව්ත් තියෙනවා, යෝගා නොවන ඉරියව්ත් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා අද මම පොදුවේ ව්‍යායාම කියන වචනේ පාවිච්චි කරනවා කියලා. ඒක වචනවල එල්ලෙන්න එපා. කොහොම හෝ මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මම පෙන්නන කතිරාකාර ව්‍යායාම වගේම තවත් ඔයගොල්ලෝ දන්න කතිරාකාර ව්‍යායාම තියෙන්න පුළුවන්. නමුත් ඒ ඕන දෙයක් ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. මම තෝරගත්ත මම දිනපතා පුහුණු කරන ටිකක් තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් දැන් අපි යමු කොහොමද මේ අභ්‍යාස කරන්න කියලා බලන්න. අපි දැන් ව්‍යායාම පටන් ගමු. හැමෝම තනි කෙලින් හිට ගන්න. හොඳ හුස්ම වට 3ක් අරන් පිට කරන්න. 1 2 inhale, exhale, 3 inhale, exhale. දැන් අපි එක තැන ඇවිදිනවා. හැබැයි අපි ඇවිදිනකොට සාමාන්‍ය ආකාරයට නෙමෙයි කතිරාකාරව අපේ ඇඟ වැඩ කරන්න ඕනේ.
වම් කකුල නම් දකුණු අත. දකුණු කකුල නම් වම් අත. ඒ වගේම අපේ ඇඟිලි හොඳට දිග හැරෙන්න ඕනේ, හැකිලෙන්න ඕනේ. ඒ විදිහට ඇවිදිනකොට අපේ මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබර වෙන්න පටන් ගන්නවා. ඒක හරිම වැදගත් වෙනවා භාවනාවේදී. කියන්නේ අපිට හිත මැද තියාගන්න නම් අපේ මොලේ සමබරතාවයත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ව්‍යායාමයෙන් හොඳට අපේ මොලේ වම් අර්ධ ගෝලයයි දකුණු අර්ධ ගෝලයයි සමානුපාත වෙන්න ගන්නවා. ඔය විදිහට ඇවිදිනවා වම් ඔන්න ආයි බලා ගන්න වම් කකුල නම් දකුණු අත දකුණු කකුල නම් වම් අත. හරි. හොඳට ඇවිදි. හොඳට ඇඟිලි දිග හරින්න හකුලවන්න. අපේ ඇඟිලි කියලා කියන්නේ මොළෙත් එක්ක ගොඩාක් සංවේදීව වැඩ කරන කොටස ශරීරයේ තියෙන. එතකොට අපි ඇවිදිනකොට දැන් අපිට දැනෙනවා අපේ පාදවල හොඳට පාද පොළොවට ස්පර්ශ වෙනවා. පාදයේ ඇඟිලි වලට ව්‍යායාම ලැබෙනවා. ඒකත් අපේ මොළයට ඍජුව බලපානවා. දැන් ඔයාලට පුළුවන් නම් ඇවිදිනකොට වම් කකුල පොළවේ වදිනකොට වම් පැත්තට අවධානය දෙන්න. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු පැත්තට අවධානය දෙන්න. ඒ විදිහට මාරුවෙන් මාරුවට අවධානය දීලා මේක කරන්න පුළුවන් නම් ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන්. මේ පළවෙනි අභ්‍යාසය අපි උදෑසන කරනවා නම් ඒ කියන්නේ උදෑසන භාවනාවට කලින් කරනවා නම් මිනිත්තු 5ක් පමණ කරන්න. හවසට කරනවා නම් සාමාන්‍යයෙන් මිනිත්තු 2ක් 3ක් කරාම ප්‍රමාණවත් වෙනවා. මොකද හවස් වෙනකොට අපේ ඇඟ වෝම් අප් වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිත්තු 2ක් 3ක් කළත් ඇති. හැබැයි උදේ කරනකොට මිනිත්තු 5ක් විතර කරන්න. හවසත් මිනිත්තු 5ක් විතර කළා කියලා කිසි ගැටලුවක් නැහැ. Tamanට ප්‍රතිඵල ලැබෙනවා නම් කරන්න. right 2 හොඳට තනි කෙලින් හිට ගන්න හුස්මක් අරන් පිට කරන්න 2 මේකෙදි කරන්නේ අපි දකුණු අත උස්සන හුස්මත් එක්ක වම් පාදයයි වම් අතයි පිටුපස්සට කරනවා හුස්ම පිට කරමින් මැදට ඊට පස්සේ දකුණු අතයි දකුණු පාදයයි පිටුපස්සට කරනවා හුස්ම ගනිමින් වම් අත ඉහළට හරි බාන ඒකෙදි ශරීරයේ වමයි දකුණයි මාරුවෙන් මාරුවට තමයි යන්නේ. එක පැත්තට නෙමෙයි වැඩ කරන්නේ දෙපැත්තට. වම දකුණ එකවර වැඩ කරනවා. අන්න ඒ වම දකුණ එකවර වැඩ කරනකොට අපේ මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි හොඳට සමබරව වැඩ කරනවා. ඒ වගේම අපේ ස්නායු ක්‍රියාකාරීත්වය ඊටාම හොඳ මට්ටමකට දියුණු වෙනවා. විශේෂයෙන්ම මතක ශක්තිය අඩු අය, නිින්ද යනවා අඩු අය මේ අභ්‍යාසය දිනපතා කරන්න. මේකත් අපි මිනිත්තුවක් දෙකක් හොඳට කරන්න ඕනේ. මේ ටික කරනකොට Tamanට දැනෙනවා හොඳ සමබරතාවයක්, නිකන් කම්මැලිකම නිදිමත අයින් වෙලා හොඳ ප්‍රබෝධයක් Tamanට දැනෙන්න ගන්නවා. හොඳට තනි කෙලින් හිට ගන්න. හුස්ම වාරයක් අරන් පිට කරන්න. හරි. දැන් අපි යමු ඊළඟ ව්‍යායාමයට. පාදක මදක් ඈත් කරන්න. දැන් ඔන්න බලා ගන්න. හුස්ම ගන්නව මැදදී පිට කරමින් දකුණු අත වම් උරහිසට වම් අත ඉනේ දකුණු පැත්තට ගේනවා. හොඳට හැරෙනවා. හරි. බලන්න එතරම් කතිරාකාරව තමයි ඇඟ වැඩ කරන්නේ. වම් අත දකුණට ඊළඟට දකුණ වමට.
හොඳට හරි පටන් ගමු. මැදදී හුස්ම ගන්නවා. දකුණු අත වම් උරහිසට වම් අත දකුණු ඉරට. හුස්ම ගනිමින් මැදට පිට කරමින් අනිත් පැත්තට. හොඳට බලාගෙන කරන්න. මම නැවත පෙන්නන්නම්. මේක ටිකක් අමාරුයි. මැදදී හුස්ම ගන්නවා. දකුණු අත වම් උරහිසට වම් අත දකුණු ඉනට ගන්න ගමන් හැරෙනවා. හුස්ම ගනිමින් මැදට පිට කරමින් වම් අත දකුණු උරහිසට දකුණු අත ඉනේ වම් පැත්තට. මැදට ඒකත් අපි විනාඩියක් විතර කරන්න ඕනේ. හොඳට හුස්මක් අරන් පිට කරන්න. right. දැන් අපි දකුණු කකුල මේ විදිහට ගන්නවා. වම් අතෙන් ධනිස්ස ළඟට ටච් මෙහෙම තට්ටු කරනවා. දකුණු කකුලයි වම් අතයි. සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පිට කරන්න. මේකත් හොඳට අපේ ශරීරය වම් පැත්තටයි දකුණු පැත්තටයි කතිනාකාරව වෙන ව්‍යායාමයක්. ටිකක් ඔයගොල්ලන්ගේ සිතුවිලි වේගය වැඩි නම් භාවනාවේදී මේ ව්‍යායාම වල කාලය පොඩ්ඩක් වැඩි කරගන්න. ටිකක් හොඳට සමාධිය වැඩෙන කෙනෙක් නම් එක ව්‍යායාමයක් විනාඩියක් දෙකක් කළත් ඇති. ටිකක් සිතුවිලි වැඩි කෙනෙක් නම් ව්‍යායාම වලදී මිනිත්තු 3ක්වත් අඩුම කරන්න උත්සාහ කරන්න එක ව්‍යායාමයක්. හරි? දැන් අපි තව එකක් පටන් ගමු. මේ විදිහට පාදක චුට්ටක් ඈත් කරලා ඔගොල්ලෝ හිතන්න මෙතන බෝලයක් තියෙනවා කියලා. හිතලා මේ විදිහට අත් දෙක ගන්නවා. හරි? දැන් බෝලේ අපි හොඳට මේ විදිහට මේ පැත්තට කරනකොට මේ පැත්තට හැරෙනකොට දකුණු කකුල ටච් කරන්න ඕනේ බෝලෙට. ඊට පස්සේ බෝලේ මේ පැත්තට හැරෙනකොට වම් කකුල රිලැක්ස්. ඒකත් සාමාන්‍ය විදියට හුස්ම ගන්නවා පිට කරනවා. ඒ විදියට විනාඩියක් කරන්න. ඒ ව්‍යායාමයේ ගොඩාක් වැදගත් වෙනවා අපේ මණිපූර් චක්‍රයට. මේ උදරයේ කොටස හොඳට නිරෝගීව ප්‍රබෝධමත්ව තියාගන්න. හරි. දැන් අපි තව ව්‍යායාමයක් බලමු. මේ විදියට ඔන්න බලා ගන්න. වම් කකුලෙන් දකුණු වම් කකුල උඩට අරන් දකුණු අත ටච් කරනවා. දකුණු කකුල උඩට අරගෙන වම් කකුලට ගහන්න. 1 2 3 4
5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Relax. එකත් ඔයගොල්ලන්ට පුළුවන් විනාඩියක් දෙකක් පුහුණු කරන්න. දැන් අපි බිම වැතිරෙනවා. දැන් අපි බිම වැතිරිලා හොඳ හුස්මක් අරන් පිට කරනවා. පිට කරලා පාදක නවල ගන්නවා මේ විදිහට. උරිස් මට්ටමට පාදක ඈත් කර ගන්නවා. දැන් අත් දෙක උරහිස් දෙකට සමාන්තරව දෙපැත්තෙන් තියෙනවා මේ විදිහට. මේක සම්පූර්ණයෙන්ම අපි කරන්නේ අපේ කොඳු වැට පේලියට ස්නායු පද්ධතියට වගේම අපේ ඉඬ පිංගල සුෂුම්නා කියන ප්‍රධාන නාඩි තුනට. මේ විදිහට හුස්මක් ගන්නවා මැදදී පිට කරමින් පාදක දකුණට ගෙනියනවා හිස වමට. හුස්ම ගනිමින් මැදට පාදක වමට හිස දකුණට. බලන්න ඒකෙත් වම දකුණ මාරු වෙලා තමයි ව්‍යායාම වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ අපිට. හරි. මැදදී හුස්ම ගන්නේ පිට කරමින් හැරෙනවා. පාදක දකුණට හිස වමට. ගනිමින් මැදට පිට කරමින් පාදක දකුණට හිස වමට. රිලැක්ස්. ඇඟ සැහැල්ලු කරනවා. හොඳට ශරීරයට අවධානය දීලා හොඳට හුස්ම ගන්නවා පිට කරනවා වාර 3ක්. දැන් අපි කොඳුයට පෙළටත් ඒ වගේ ව්‍යායාමයක් කරමු. මේකත් හරිම වැදගත් වෙනවා අපේ ස්නායු පද්ධතිය නිරෝගීව තියාගන්න, අපේ මොළේ ක්‍රියාකාරීත්වයට සහ මේ ආසනයේ ශරීරයේ බොහෝ තැන්වලට ප්‍රතිඵල දැනෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් හෘදය, පෙනහළු, අපේ බඩවැල්, ආමාශය, අක්මාව ඇතුළු ගොඩාක් කොටස් වලට ප්‍රතිඵල තියෙන ආසනයක්. මේ විදිහට ඇවිල්ලා හුස්ම ගනිමින් මෙන්න මේ නාභිය හරියෙන් කොඳුයට පෙළ පහළට තද කරලා උඩ බලනවා. පිට කරමින් කොඳුයට පෙළ උඩට තල්ලු කරලා නිකට පපුවට ගේනවා. මේක ගොඩක් වේගෙන් කරන්න එපා. තමන්ගේ ප්‍රමාණයට කරන්න. ඒ විදිහට වට 10ක් 15ක් කරන්න පුළුවන් අය 21ක් කරන්න. කරලා පාදක ඈත් කරලා පිටිපස්සේ ලං කරලා මේ විදිහට යන්න බාලාසනය. ගිල්ල නල්ලේ පොළවේ තියලා සාමාන්‍ය විදිහට හුස්ම ආරම් පිට කරන්න. දැන් නැවත මේ විදිහට එන්න
සාමාන්‍යයෙන් මේ ව්‍යායාමයේ කළාට පස්සේ අපේ ස්නායු පද්ධතියට සමබරව ව්‍යායාම ලැබෙන්න නම් පූර්ණ ව්‍යායාම ලැබෙන්න නම් ඕක ඉවර කරන්න ඕනේ මෙන්න මේ කොටසෙන්. මේ විදිහට කොන්ද කෙලින් තියාගෙන බිම බලලා උස්ම ගනිමින් මෙහෙම අපේ මේ කනේ මට්ටමට අත දිගාරිනවා. මෙහෙම නවන්න එපා. ඔය කොඳු වැට පෙළ කෙලින් තියෙන්න ඕනේ. පිට කරමින් පොළවෙන් තියෙනවා. දකුණු පාදේ නම් වම් අත, වම් පාදේ නම් දකුණු අත. මේ විදිහට තවන්ට පුළුවන් වාර ගානක් කරලා නැවත මේ විදිහට යනවා. ගිහලා විනාඩියක් විතර හොඳට සැහැල්ලුවෙන් හුස්ම අරන් පිට කරනවා. දැන් අපි වජ්‍රාසනයේ වාඩි වෙනවා. වජ්‍රාසනයේ වාඩි වෙනවා. වජ්‍රාසනයේ වාඩි වෙනකොට මතක තියාගන්න වම් කකුලේ මහපට ඇඟිල්ල උඩින් දකුණු කකුලේ මහපට ඇඟිල්ල මෙහෙම තියලා පා දෙක ලං කරලා විලුඹවල් උඩින් වාඩි වෙන්න ඕනේ. ඔය විදිහට. හරි. වජ්‍රාසනයේ වාඩි වෙන්න. වාඩි වෙලා දැන් අපි මේ විදිහට ඇවිල්ලා උදර සසනයයි උරස් සසනයයි කරනවා. මේ විදිහට ඇවිල්ලා අත් දෙක මෙහෙම උදරයට අරගෙන හොඳට උදරේ පිරෙන්න වාර 5ක් 10ක් හුස්ම අරන් පිට කරන්න. හොඳට උදරේ පිරෙන්න ගන්නව හුස්ම. තමන් හිතනවා නාභිය හරහා විශ්වයේ යහපත් ශක්තිය එනවා. බැලොන් එකක් වගේ උදරේ පිරෙනවා. උදරයේ තියෙන සියලුම විෂ මූලාධාර ස්වාදිෂ්ඨාන මණිපූර චක්‍රවල තියෙන සියලුම විෂ හුස්ම පිට කරනකොට ඉවත් වෙනවා කියලා හිතනවා. ඒ විදිහට හිතලා හුස්ම වට 5ක් 10ක් අරන් පිට කරනවා. පුළුවන් නම් 21ක් කරන්න. ඊළඟට පපුවට මේ විදිහට අත් දෙක ගත්තා කෙලින් අත් දෙක පපුව පුරවන හුස්මෙන්. අර විදිහටම හිතනවා හොඳට විශ්වයේ ශක්තියෙන් පපුව පිරෙනවා. අපේ ආනාහත චක්‍රයේ විසුද්ධි ආඥා මේ උඩ චක්‍රවල තියෙන සියලුම විෂ පිට වෙනවා කියලා හිතලා හුස්ම ආරම් පිට කරන්න. හුස්ම වට 5ක් 10ක් 21ක් අරන් පිට කරා. දැන් නාඩි ශෝධන ප්‍රාණයාමය වම් අත හොඳට චින් මුද්‍රාවට ගන්න මේ විදිහට ඇඟිලි එකතු කරලා දකුණු අත විෂ්ණු මුද්‍රාවට ගන්න. මෙහෙම. මහපට ඇඟිල්ල ළඟ ඇඟිලි දෙක නවන්න. දැන් දකුණු මේ විදිහට මේ මුද්‍රා කරනකොට මතක තියාගන්න අපි හුස්ම අරගන්නකොට ඔහම මේ ඇඟිලි ඈත් කරන්නේ නැහැ. පිට කරනකොට කළ පිට කරන්නේ නැහැ. හරි? නිතරම මුද්‍රාව ඇඟිලි වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මෙතනින් තමයි ඔහම එහෙට මෙහෙට කරන්නේ අපි. මේ කොටසේ. හරි? මුද්‍රාව වෙනස් වෙන්න බෑ. මෙහෙම තිබ්බා. හොඳට වම් නාස්පුඩුවෙන් සබාදහමේ යහපත් ශක්තිය ඇතුළට එනවා කියලා හිතලා උදරයේ පපුව පිරෙන්න හුස්ම ගන්න. වම වහලා දකුණෙන් පිට කරන්න. හොඳට සියලුම විෂ අහිතකර සිතුවිලි ඉවත් වෙනවා කියලා හිතලා දකුණෙන් හොඳට හුස්ම ගන්න. ඒ විදිහටම හිතලා උදරයේ පපුව පිරෙන්න.
දකුණ වහලා වමෙන් පිට කරන්න. ඒ විදිහට වට 21ක් කරන්න. මේ විදිහට මුද්‍රාවට ආවා. වමෙන් ගත්ත උදරය පෙනහළු පිරෙන්න දකුණෙන් පිට කළා. දකුණෙන් ගත්ත උදරය පෙනහළු පිරෙන්න වමෙන් පිට කරා. එතකොට එක වටයයි ඒ වගේ වට 21ක් කරන්න. දැන් මේ නාඩි ශෝධන කරනකොට මතක තියාගන්න අපි කරනකොට හුස්ම වේගෙන් ගන්න නැහැ. නිකන් අර ඊටාම සැහැල්ලුවෙන් දීර්ඝව පෙනහළු උදරය හොඳට පිරෙන්න ගන්න ඕනේ. මුලින් උදරය පිරෙන්න ඕනේ. ඊට පස්සේ පෙනහළු පිරෙන්න ඕනේ. ඒ විදිහට හොඳට පිරෙන්න හුස්ම ගන්න ඕනේ. හැබැයි බොහොම හිමින් දීර්ඝව. ආධුනික කෙනෙක් බොහොම හිමින් දීර්ඝව සැහැල්ලුවෙන් හුස්ම ආරම් පිට කරන්න ඕනේ. එතකොට තමයි හොඳට මනස අපේ තැම්පත් වෙන්නේ. සිතුවිලි ටික ටික සංසුන් වෙලා භාවනාව සඳහා අපේ ශරීරයේ මනස සකස් වෙන්නේ අපි පුළුවන් තරම් සැහැල්ලුවෙන් හුස්ම ආරම් පිට කළොත්. ඒක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් ওই වගේ වට 21ක් කරන්න. කරලා ඉවර වෙලා බ්‍රාහ්මාරි ප්‍රාණයාමය. මේ විදිහට අරගත්තා අත් දෙක. කන් සිදුරු දෙක වැහුවා. මෙන්න මේ කනේ පොඩි කොටසක් තියෙනවනේ. ඒක තද කරලා අපි අනිත් ඇඟිලි ටික මෙතනින් හිස් මුදුරෙන් තියලා කන වහනවා. ඇහි බඹ මැදට අවධානය දීලා උදරය පිරෙන්න හුස්මක් ගන්නවා. අරගෙන හුස්ම පිට කරන ගමන් අල් මයන්න. කියන ශබ්දේ නගමින් පිට කරනවා. උදරේ පිරෙන්න හුස්ම ගන්නවා. අරගෙන අල් මයන්න. ශබ්දේ නගමින් පිට කරනවා. අවධානය ඇහි බඹ මැදට. දැන් මෙතනදි මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ශබ්දේ නගනකොට අනවශ්‍ය ශබ්දයක් ගන්න එපා. ඒක අපේ මොළයට හොඳ නැහැ. කියන්නේ අපේ මොළේ ඊටාම සංවේදී කොටස් තියෙනවා. එතකොට අධික ශබ්දය කියලා කියන්නේ ඒ අධික සංවේදී කොටස් සමහරට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට නිකන් ඇතුලෙන් සැහැල්ලුවක් දැනෙන ප්‍රමාණයට ඕනි ශබ්දය තමන් උච්චාරණය කරන්න. කොයිම වෙලාවකවත් තමන්ගේ ඇතුළ නිකන් දෙදරන්න අනවශ්‍ය ශබ්දයක් නගන්න එපා. ඒකෙන් හානි වෙන්න පුළුවන්. හරි? එතකොට හුස්ම උදරයට ගන්නවා එක වටයක් කියන සවුන්ඩ් එක කළාම එක වටයයි. ඒ වගේ වට 5ක් හෝ 10ක් කරන්න. කරලා අත් දෙක පහසු විදියක තියාගෙන පොඩ්ඩක් ඇතුළත සමාධිය අත්විඳින්න. නැවත ටික වෙලාවක් ඉඳලා තප්පර 30ක් වගේ නැවත වට 5ක් 10ක් කරන්න. නැවත සමාධිය අත්විඳින්න. ඔය විදියට හැමදාම ඔයගොල්ලෝ භාවනාවට කලින් වාර 5ක් කරන්න. ඒ කියන්නේ උදරයට හුස්ම ගත්තා. හුස්ම පිට කරමින් මෙතනට අවධානය දීලා අල්ම යන්න. නිතරම අපේ කන් සිදුරු දෙක වහන්න ඕනි එළියෙන් ශබ්දය ඇතුළට ඇහෙන්නේ නැති වෙන්න. එහෙම නැති වුණොත් එළියෙන් ඇහෙන ශබ්දයයි අපේ ඇතුළේ අපි ගොඩනගන ශබ්දයයි ගැටෙනවා අපේ ඇතුළතී. එතකොට විකෘතියක් හැදෙන්නේ. ඒ නිසා නිතරම අපි එළියෙන් ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න කන් සිදුරු දෙක වහන්න ඕනේ. හරි? නැත්තම් අපි කරන දේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ විදිහට කළාම එක වටයයි. ඒ වගේ වට 5ක් හරි 10ක් හරි කරාම සම්පූර්ණ වටයක්. ඒ වගේ වට 5ක් විතර කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ 5ක් නම් බ්‍රාහ්මාරි කරන්නේ වට 5 සෙට්ස් 5ක් කරන්න. 25ක් විතර වෙන්න. ඒ විදිහට කරනකොට හොඳට ඔයගොල්ලන්ගේ ඇතුළත සමාධියට හුරු වෙනවා. ඒ වගේම සිතුවිලි අඩු වෙලා කම්මැලිකම නිදිමත අයින් වෙලා හොඳට භාවනාව වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනාවට කලින් තමයි ඔයගොල්ලෝ මේ ව්‍යායාම ටික කරන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ දවසට 4 පාරක් භාවනා කරනවා නම් 4 පාරෙම ඔයගොල්ලෝ මේ ව්‍යායාම ටික කරන්න ඕනේ නැහැ. උදේට කරන්න, හවසට කරන්න. හරි දවසේ 4 පාරම කරන්න එපා. නමුත්
හතර පාරක් ඔයගොල්ලෝ දවසට උදේට දවල්ට හවසට රාත්‍රියට භාවනා කරනවා නම් මේ නාඩි ශෝධන ප්‍රාණයාමය අර උදර සසනය උරස් සසනය බ්‍රාහ්මාරි ප්‍රාණයාමය වගේ ඒ ප්‍රාණයාම ටික කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රාණයාම කරාට ප්‍රශ්නයක් නැහැ. ආසන ටික නැත්නම් ව්‍යායාම ටික ඔයගොල්ලෝ භාවනාව කරන පාරක් ගානේ කරන්න ඕනේ නැහැ. උදේට කරන්න, හවසට කරන්න. මාස 3ක් 4ක් මේ ව්‍යායාම ටිකත් එක්ක භාවනා කරලා බලන්නකෝ. එතකොට ඔයගොල්ලන්ටම තේරෙයි අර කලින් නිදිමත, කම්මැලිකම, ඇඟේ තිබුණු නොයෙක් අපහසුතා, එක අමුතු චිත්ත රූප ඇවිල්ලා නිකන් වෙන පැතිවලට තමන්ව ඇදගෙන යන ගතිය, ඒ වගේ ගොඩාක් දේවල් අඩු වෙලා ඔයගොල්ලන්ට භාවනා ආරමුණ හොඳට වැඩෙන්න පටන් ගනී මේ ටික කරලා භාවනා කළොත්. එහෙනම් ඔයගොල්ලෝ මේ අභ්‍යාස කරලා මොනවාද ඔයගොල්ලන්ට දැනෙන්නේ කියලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයත් ඒ ටික බැලුවාම ටිකක් මේ දේ කරන්න දිරිගැන් වෙන හින්දා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න මේ ටික කරලා ඔයගොල්ලන්ට මොනවාද ලැබුණේ කියලා.